දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ උන්වහන්සේ සඳහන් කරනවා බය නොවෙන්න. මක්නිසාද මම නුඹ සමගම සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. හලෙලූයා. අද මේ දවස තුල ඔබ හැමෝවම ආදරෙන් පිළිගන්නවා. උන්වහන්සේ අද ඔබට කතා කරනවා. අද දවසේ ඔබගේ ජීවිතයට අලුත් දෙයක් කරන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබ මොනවද දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ? අද දවසේ ඔබ කුමන ආකාරයෙන්ද ජීවත් වෙන්නේ? හැබැයි උන්වහන්සේ කියනවා බය නොවෙන්න. මම නුඹ සමගම සිටිමි කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අද ඔබට පිහිට වෙන්නේ මේ ජීවමාන දෙවියන් වහන්සේ. අද දවසේ උන්වහන්සේ කියනවා බය නොවෙන්න කියලා. උන්වහන්සේ කියනවා මම නුඹේ දෙවියන් වහන්සේය කියලා. අද දවසේ උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබට පිහිට වෙන්න. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ යහපත් අපගේ නේරානෝය. අද දවසේ උන්වහන්සේගේ කරුණාව ඔබට තිබෙනවා. මාගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අද දවසේ ඔබ කුමන ආකාරයෙන් මේ පොළොව තුල ජීවත් වුණත් ඔබගේ සියලුම දේ උන්වහන්සේට බාර කරන්නට අද දවසේ උන්වහන්සේ සිටිනවා ඔබව ශක්තිමත් කරන්නට. ඒ ශක්තිය උන්වහන්සේ අද ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබට නිදහස් කරන්නට යනවා. ඔබගේ ජීවිතයේ තිබෙනා වූ හැම දේම උන්වහන්සේට බාර කරන්නට. මම දන්නවා අද දවසේ ඔබගේ ජීවිතයේ ගොඩක් දේවල් ඇති. සමහර වෙලාවට ඔබට උස්ම ගන්න බැරුව ඔබ කල්පනා කරනවා ඇති. ඒත් උන්වහන්සේ කියනවා බය නොවෙන්න. මම නුඹේ දෙවියන් වහන්සේය. බය නොවෙන්න. මම නුඹේ දෙවියන් වහන්සේය. බය නොවෙන්න. මම ඔබව සුව කරනවා කියලා උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. බය නොවෙන්න. අද දවසේ නුඹට උපකාර කරන්නෙමි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබගේ ජීවිතයේ ඉන්න එකම දෙවිඳුන් අද ඔබට උපකාර කරන්නට යනවා. ඔබගේ ප්‍රශ්නයෙන් මිදෙන්න, ඔබගේ රෝගයෙන් මිදෙන්න, ඔබගේ ගමන් කරන ආකාරය උන්වහන්සේ වෙනස් කරන්නට යනවා. මේ විශ්වය මවා පාලනය කරන දෙවිඳුන් දැන් ජීවමානව සිටිනවා. රෙබකස්සුතුබු රෙබකසන්දි රිබි රබබබබ රෙබබබබබ රෙබකස්සුතුබු රිහලමන්දි රිබලබබබබබ. මේ යාඥාව අසන්ට බලවත් දේ ඔබගේ ජීවිතයේ උන්වහන්සේ කරන්නට යනවා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. විශ්වයේ මැවූ කරුවානනි ඔබටයි මේ සුතිගි පාසසාගය ඔබේ නාමය වඳින්නේ ඔබ තුම පැතිනි. මගේ සෙනෙවන්ත දරුවා දැරිය, උන්වහන්සේ ප්‍රකාශ කරනවා ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. මතක තියාගන්න, දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට එවලා අපේ සියලුම පව් උන්වහන්සේ කරපිට උසුලා ගත්තා. අද දවසේ
මේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් උන්වහන්සේට පුළුවන් ඔබව උසුලන්ට. අද දවසේ උන්වහන්සේට පුළුවන් ඔබගේ සිතට සමාදානය දෙන්න. අද දවසේ දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතය වෙනස් කරන්න. අමතක කරන්න එපා මගේ දරුවා. උන්වහන්සේ ඔබට ශක්තිය දෙන්න යනවා. ඔබට ශක්තිය දෙන්න යනවා ඔබගේ ජීවිතය ඉදිරියටත් ඊළඟට ඔසවන්න. අද දවසේ ඔබ උන්වහන්සේටම බාර වෙන්න. උන්වහන්සේගේ පිහිට ඔබගේ ජීවිතය තුල නිදහස් වෙන්න යනවා. උන්වහන්සේගේ කරුණාව ඔබගේ ජීවිතය තුල නිදහස් වෙන්න යනවා. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. අද දවසේ ඔබ මොන ආගමින් මේ වචනය ඇසුවත් මේ දෙවියන් වහන්සේ ඔබට උදව් කරන්න යනවා. උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන ඔබව පිරිසිදු කරන්න යනවා. උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ලේ කරුණ කොටගෙන අද ඔබව ස්පර්ශ කරන්න යනවා. රෙබකසුතු බොරිබලා මම ඔබ ඇස් දෙක වහලා මේ යාඥාව ඇහුම්කම් දෙන්න. ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියටත් ඊළටත් ඔස්සවන්ට යනවා. රෙබකසුතු බොරි කලමන්දු රබබබබබ ආදරවන්ත ජීවමාන මහෝත්තම දෙවි පියාණනි, මගේ දෙවියන් වහන්සේ මේ යාඥාව අසන්නා වූ හැම දරුවෙක්ම මම ඔබට බාර කරනවා දැන්. ජේසු තාත්තේ මේ දරුවන්ගේ උත්තරය ඔබයි. මේ දරුවන්ගේ උත්තරය ඔබයි. මේ දරුවන්ගේ පිළිතුර ඔබයි ජේසු. ජේසුනි, හැම හදවතක්ම දැන් විමසන්න. හැම පෞල් ජීවිතයක්ම ඔබ වහන්සේ විමසා මේ දරුවන්ට අවශ්‍ය පිළිතුර මේ වචනේ කරුණ කොටගෙන නිදහස් කළ මැනව. බයෙන් වෙවුලන්නා වූ මේ දරුවන්ගේ ජීවිත දැන් ඔබ වහන්සේ ශක්තිමත් කළ මැනව. පියාණනි, මඟ පෙන්වන්නට ඔබ වහන්සේ මේ දරුවන් සමග සිටින බව, මඟ පෙන්වන්නට මේ දරුවන්ට ඔබ වහන්සේගේ කරුණාව තිබෙන බව. ජේසුනි, මේ වචනය අසන සෑම ලොකු කුඩා දරුවෙක්ම අපි ඔබට බාර කරනවා. ඔබගේ පිහිට, ඔබගේ කරුණාව නිදහස් කළ මැනව. මේ දරුවන්ට විරුද්ධව ක්‍රියා කරන සියලුම අන්ධකාර බලවේග දැන් නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳ දුරු කරනවා. ජේසුනි, ඔබයි අපේ පිහිට, ඔබයි අපේ ශක්තිය. දැන් ස්වාමිනී, ඔබගේ ශක්තිය කරුණ කොටගෙන මේ දරුවන්ගේ ඒ සිතේ තිබෙන ඒ සියලුම දේම නිදහස් කළ මැනව. ඒ වගේම ස්වාමිනී, ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන පියාණනි සිතට සමාදානය, සිතට සුවය, ඒ ශරීරයට අවශ්‍ය ඔබගේ උපකාරය මේ දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කළ මැනව. පියාණනි, අපි යාඥා කරනවා. පියාණනි, අද දවසේ මේ දරුවන්ව අපි ඔබට බාර කරනවා. අද දවසේ මේ දරුවන්ගේ ජීවිත වලට අපි යාඥා කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් මේ දරුවන්ව ඉස්සිලුව මැනව. උසුලන්ට ඒ හැම පවුලක්ම ඉස්සිලුව මැනව. පියාණනි, දැන් ස්වාමිනී මේ යාඥාව අසන හැම ජීවිතයක්ම ස්පර්ශ කර මේ යාඥාව ස්වාමිනී බලවත් ලෙස මේ ජීවිත තුල ස්වාමිනී නිදහස් කළ මැනව. නිදහස් කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ බලය නිදහස් කළ මැනව. රෙබකා සුතුබු රබකා සන්දේ රෙබේ රබබබබ. ජේසුනි, ඔබගේ උපකාරය දැන් මේ දරුවන්ට දැනෙන්න සැලැස්සුව මැනව. ඔබගේ දෑතටම මේ අනර්ග කාලය අපි ඔබට බාර කරනවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන් ආමෙන්. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ උන්වහන්සේ කියනවා බය නොවෙන්න මක් නිසාද මම නුඹ සමගම සිටිමි. තැති නොගන්න මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. මේ වචනය ඇසුවා වූ හැමෝටම දෙවියන් වහන්සේම ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.